ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රාජකීය පඬිත ආචාර්ය අවසරයි පූජ්‍යපාද මැදගොඩ අභයතිස්ස නායක මාහිමිපාණන් වහන්සේව අප ඊ타ත්ම ගෞරව නමස්කාර පූරකව මේ අතිඋතුම් තුම්බෝධි පුදබිමේ සිට උන්වහන්සේව පාද අභිවාදනය යුතුව පිළිගනු ලබනවා. ඉතින් චිරාගත සම්ප්‍රදාන කුලව උන්වහන්සේට මෙම ධර්මානුශාසනාවට ආරාධනා කිරීම සඳහා අප ඊ타ත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබ අපට මේ උතුම් ධර්ම දේශනාව සඳහා ඉඩ ප්‍රස්ථා සැලසුනේ විශේෂයෙන්ම අපේ සිහිපත් කළ යුතුයි අනුපෝමුල්ල වටදොමදරුව පාර අංක 278 ධර්ම නිවසේ පදිංචි තිලකා අයිලප්පෙරම ඒ ආදරණීය මහත්මියගේ පුතණුවන් ඒ ආදරණීය මෑණියන්ගේ 80 වෙනි ජන්මදිනය වෙනුවෙන් සිද්ධ කරන මේ අතිඋතුම් පින්කම මෙලෙස සංවිධානය කරපු නිසායි. ඉතින් තිලකා අයිලප්පෙර මහත්මියගේ ඒ 80 වෙනි ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ඒ විශේෂයෙන් මේ ආදරණීය පුතණුවන් ජීවප්‍රිය අයිලප්පෙර මහත්මයා ප්‍රධාන ඒ පවුලේ සියලුම සහෝදර පිරිස ඒකරාශී කරගෙන සිද්ධ කරන මේ උතුම් ධර්මානුශාසනාවේ අපේ කටයුතු ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. එම නිසා මා චිරාගත සම්ප්‍රදානුකූලව තිබෙන ඒ දහත් වට්ටිය අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට පිළිගන්වා මේ ධර්මානුශාසනාවට උන්වහන්සේට ආරාධනා කරනවා. මේ පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන ජීවප්‍රිය අයිලප්පෙර මහත්මයාණන්ට මේ දහත් වට්ටිය පිළිගන්වමින් උන්වහන්සේට ධර්මානුශාසනාවට ආරාධනා කරන හැටියට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රාජකීය පඬිත ආචාර්ය අවසරයි මැදගොඩ අභයතිස්ස අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට ධර්මානුශාසනාව සිද්ධ කරලා මේ පින්කම නිමාවට පත් කර දෙන හැටියට උන්වහන්සේ පිළිගැනීමක් වශයෙන් කවුරුත් එක්ක සාදුකාරයක් දෙන්න. හොඳයි. පින්නතුන් කවුරුත් තිසරණ සහිත පන්සිල් සමාදන් වෙන්න සාදුකාරයක් පවත්වලා නමස්කාරය කියන්නේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อตินนาดานาวีรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราวีรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาวีรม
වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුත්තා භෝගා භතා බච්චා විතින්නා ආපදාසුනේ උද්ධග්ගා දක්ඛිනා දින්නා අතෝ පංච බලී කතාති ගෞරවාර්හ මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක පින්වත්නි අද තුම්බෝධිය විහාරස්ථානයේ විශේෂ ධර්ම දේශනාවක් සිදු කරන්න බලාපොරොත්තු වන්නේ තිලකා අයිලක් පෙරුම මෑණියන්ගේ මත්තගේ අම්මගේ 80 වෙනි ජන්මදිනයේ වෙනුවෙන් අම්මට ආශිර්වාද කරන්න. ඒ වගේම 5 වසරකට පෙර මිය ගිය පියදාස අයිලක් පෙරුම ආදරණීය පියාණන්ට වගේම තෙවසරකට පෙර මිය ගිය මානෙල් පීරිස් ආදරණීය මෑණියන් ඇතුළු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණක් සිත්හි දරාගෙන අපේ ජීවප්‍රිය අයිලක් පෙරුම මැතිතුමන් සුරේකා අයිලක් පෙරුම මැතිණිය ඇතුළු මේ පින්වත් පිරිස මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ විශේෂයෙන් අපේ රතනසිරි හාමුදුරුවෝ අනුමුල්ල රතනසිරි හාමුදුරුවෝ මැලේසියාවේ තුන්වහන්සේගේ සොහොයුරිය තමයි මේ පින්කමට අපිට ආරාධනා කළේ හාමුදුරුවෝ කොහොම හරි මේ අවස්ථාවට මුලින් ඇවිල්ලා ආශිර්වාද කරලා වැඩම කළා මේ දවස්වල මම මගේ එකම බණක්වත් බාරගන්නේ නැහැ මේ දවස්වල නතර කරලා ඉන්නේ මේ වැඩ කොහොම හරි අද අම්මට ආශිර්වාද කරන්න සිද්ධ කරන මේ පින්කම වෙලාවේදී අම්මට තුනුරුවන්ගේ සරණින් සියලු යහපත අභිවෘද්ධිය සැලසිලා නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ සැලසිලා ශතවර්ෂාධික කාලයක් Tamanට ගුණධම් වඩමින් කටයුතු කරන්න ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරමින් අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දරුවෝ විශේෂයෙන්ම අම්මලාගේ මේ වගේ දිනවලදී උපන් දින සමරලා ඒගොල්ලන්ට මොන දේවල් දුන්නත් ඒගොල්ලෝ සතුටු කරන්න බෑ. හැබැයි අම්මට අද අම්මා රත්තරන් වලින් පෙරෙව්වට වඩා සතුටු ඇති මේ වගේ බණක් කියලා මේ බලන්නකො මේ තන පිරෙන්න සැනදී ඉන්නවා. එහෙමෝටම බණපදයක් බුදු බණපදයක් අහන්න අවස්ථාව සලසලා දීලා ඒ විදිහේ කටයුතු සිදු කරන එක ඒ නිසා අපි දරුවන්ට ආශිර්වාද කරනවා මේ විදිහේ කාරණාව සංවිධානය කර ගැනීම පිළිබඳව. දැන් මේ වෙලාවේදී අපි ධර්ම දේශනාවට මාතෘකා කළේ පත්තකම්ම සූත්‍රය කියන අංගුත්තර නිකායාගත සූත්‍රය කියන එක ගාථාවක්.
බුද්ධා භෝගා පතා පච්චා විතින්නා ආපදා සුමේ උද්ධග්ගා දක්ඛිනා දින්නා අතෝ පංච බලී කතා කියන මේ ගාථාවයි මාතෘකාවුනේ. ඉතින් ආදරණීය මෑණියන්ට ආශිර්වාද කරන තුරුවන්ගේ සරණින් සියලු යහපත අභිවෘද්ධිය නිදුක් නිරෝගී සුව සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා. කාරුණික වාසනාවන්ත පින්වතුනි, ඊ타මත්ම වටිනා නරාණ ශාසනාවක් සිදු කරන්න යෙදුනේ අති ගෞරවනීය කපිලියාට සුනේත්‍රාගේ පිරිවෙනේ පරිවේනාධිපති ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රාජකීය පඬිත ආචාර්ය අවසරයි පූජ්‍යපාද නන්දගොඩ අටේතිස්ස ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ තුන්වහන්සේට අවචිරාත් කාලයක් යාචනික ශාසනය කටයුතු කරලා රටදයට අර්ථවත් යමක් කරන්නට තුන්වන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා වගේම තුන්වහන්සේගේ මෑණියන් අසනීපයෙන් පසුවන බවට සිහිපත් කරා තුන්වහන්සේගේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා. මෙපෙන් හේතු වීමේ මේ මහත්මියට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේදී මෙම තුම්බෝධි තුන්දිනේ මහත්ව මේ ධර්මානුශාසනාවේ ප්‍රධාන දායකත්වයෙන් දරන යෙදුනේ තිලකා අයිලා පෙරම ආදරණීය මහත්මියගේ 80 වෙනි ජන්මදිනය සමිතුවන් කරගෙන ඒ මූලික කරගෙන ආදරණීය දරුවන් මූලික වෙලා ඒ ප්‍රධාන දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරේ ජීවිතයේ අයිලා පෙරම මහත්මයාණන්. ඉතින් මේ මහත්මයාණන්ගේ මූලිකත්වයෙන් සිදු කරපු මේ උතුම් ධර්මානුශාසනාවයි දිවසින්මා ප්‍රාර්ථුනේ. ඉතින් ධර්මානුශාසනාවට සහභාගී වුණු කමිටියක සමදෙනාටම මේ ස්ථානයේ අපේ නිග්‍රහණයට එකයි කියලා සිහිපත් කරනවා. එමන්ද ඔසුපෙන් දක්ෂල ගෝත්‍රයක් වෙන බවට සිහිපත් කරා. එයක් මුක්ති විඳලා මේ ස්ථානයේ නිග්‍රහණ අපි සිහිපත් කරමින් මෙම ධර්මානුශාසනා ස්ථානයේ ප්‍රතිමේදී මේට ඉදිරිපත් සලසා දුන්නු තුම්බෝධි විභාගකාර මණ්ඩලයට අපේ ගෞරවනීය ප්‍රණාමය ස්තුතිය පුද කරනවා. විශේෂයෙන් මෙහි අපේ ප්‍රධාන හැටියට කටයුතු කරන අපේ විශ්‍රාමලත් ග්‍රාම සේවා නිලධාරී කුණදාස මහත්මයාණන් ඇතුළු මේ බෝධිකාර මණ්ඩලයේ සියලුම මහත්වරුන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය ස්තුතිය පුද කරනවා. ඉතින් අපි නැවත වරක් මේ ධර්මානුශාසනාවට දෙහිම කියා ඊටාත්ම අනුකම්පාවෙන් යුතුව ප්‍රතිස්ථානයට වැඩමවා වදාළ යාති ගෞරවනීය කපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙන් පරිවේනාධිපති ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රාජකීය පඬිත අති ගෞරවනීය බදුගොඩ අබේතිස්ස නායක මාහිමිපාණන් වහන්සේට අපගේ ගෞරවනීය නමස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා. ඉතින් උන්වහන්සේට නැවතවරක් සිහිපත් කරනවා. මෙවන් වාග්වික ශාසනය පරිසිද්ධ කරන්නට උන්වහන්සේට තුරුවන්ගේ ආශිර්වාදය ලැබිලා මේ රටේ වෙනුවෙන් උන්වහන්සේට කරන්නට පුළුවන් ඉහළම කාර්යය කරන්නට මේකේ හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරසිනවා. කවුරුත් දැනගන්න අපවාදන ජීවිත නිත්‍යංගද්ධාවකායින සත්තාරෝ ධම්මා වත්තන්ති ආයුවන්නෝ ධම්මවන්නාගාරෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ විපාක සම්පatti විනාපේ සමිච්ඡති.
Thank